ලෝකෙ හොඳම උද්දාන අනුපාතිකයක් තියෙන රටවල් විතර අපි සැලකුවොත් අපිට නෝර්වේ ඉහළින්ම තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි නෝර්වේ දින ආර්ථිකය. නෝර්වේ ආර්ථිකය ගැන කතා කරොත් නෝර්වේ ආර්ථිකයට වැඩිපුර දායකත්වයක් දෙන්නේ බොර තෙල් සහ ගෑස්. මේ නෝර්වේ ඉන්න සියලුම පුරවැසියෝ මිලියනපතියෝ. ඒකට හේතුව තමයි මෙයාලා බොර තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරාට මෙයාලා ඒවා පාවිච්චි කරන්නේ නැහැ. මෙයාලා ඒවා විකුණනය තමයි කරන්නේ. එහෙනම් එයාලා කොහොමද බලශක්තිය සපයන්නේ? එයාලගේ බලශක්තිය පුතේ 95ක් ජලයෙන් තමයි එයාලා බලශක්තිය නිපදවන්නේ. ඉතුරු 5 සුළඟින්. ඒ වගේම තමයි ලෝකෙ වැඩිපුරම ඉලෙක්ට්‍රික් වාහන තියෙන්නේ නෝර්වේ. 80කට වැඩි ඉලෙක්ට්‍රික් වාහන තියෙන්නේ නෝර්වේ. වැඩිපුරම ටෙස්ලා වාහන පාවිච්චි වෙන්නේ නෝර්වේ. ඒතර බලන්න කොහොමද එයාලා ඉන්වෙස්ට් කරලා දෙන්නේ නැති. එයාලගේ නිෂ්පාදනය එයාලා පිට විකුණලා එයාලා බලශක්තිය ඉතුරු කරගන්න ප්‍රාණජනනීය බලශක්තිය පාවිච්චි කරනවා. ඉතින් ලංකාව වගේ රටකට විශේෂයෙන් අවුවදින අපේ මේ රටට කොහොම එනම් කරන්න පුළුවන්